ආයුබෝවන් සුන්දර හතරලියද්ද ගම් ප්‍රදේශය. අක්කල නිට්ටඹුව දංගෝවිට වරකපොල පහු කරගෙන අපි මේන්නේ අඹේ බුස්සහන්දියට. වම් පැත්තට තියෙන පාරෙන් කුරුණෑගල දඹුල්ල ඒ 6 මාර්ගයට එකතු වෙන්න පුළුවන්. අපි අඹේ බුස්සහන්දිය දිගටම මහනුවර පැත්තට ගමන් කරනවා. අපි උදේම ආපු හින්දා තෝලංගම ප්‍රදේශයෙන් විනාඩි 15ක විතර තේ විරාමයකට නතර කළා. ඇත්තටම ඉතාමත් අලංකාර පරිසරයක් තමයි මේ ස්ථානේ අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ගලිගමුව වංගු පසු කරගෙන ක්ලැරන්ස් විජයවර්ධන මහත්තයාගේ ලස්සන සින්දුවකුත් අහගෙන අපි මේ ඇතුල් වෙන්නේ කෑගල්ල නගරයට. කෑගල්ල නගරය තමයි වර්තමානයේ ලංකාවේ දිගම නගරය කියලා සැලකෙන්නේ. හැබැයි කෑගල්ල නෙමෙයි දිගම නගරය කියලා මම අහලා තියෙනවා. මම හරියටම දන්නේ නැහැ දැන් අලුත් වෙදියට ඒ දිගම නගරය මොකක්ද කියලා. ඔයාලා දන්නවනම් අනිත් අයගේ දැන ගැනීමටත් එක්ක කමෙන්ට් කරගෙන යන්න. අපිට මේ ගමනේදී මහනුවර කොළඹ ඒ වන් ප්‍රධාන මාර්ගයේ ගමන් කරන්න තියෙන්නේ තව ඉතාමත්ම සුළු දුරයි. නුවර පාරට සමුදීලා අපි දැන් මේ ඇතුල් වෙන්නේ කනඩුබන හන්දියෙන් කෑගල්ල නබුක්කන ප්‍රධාන මාර්ගයට. ඇත්තටම කනඩුබන හන්දියෙන් මේ මාර්ගයට හරවද්දී මට එතන වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මොකද මං ඒලා කැම් එක ඕෆ් කරලායි තිබුණේ. ඉතින් පින්නවල අලියන අතාගාරය, රඹුක්කන දුම්රිය ස්ථානය වැනි ප්‍රධාන ස්ථාන ගොඩක් මේ මාර්ගයේදී අපිට බලා ගන්න පුළුවන්.
අපි දැන් මේ පසු කරන්නේ පින්නවල අලියනාතාගාරය. පින්නවල අලියනාතාගාරය අසලමයි පින්නවල සත්වෝද්‍යානයත් පිහිටලා තියෙන්නේ. පින්නවල සත්වෝද්‍යානය ශ්‍රී ලංකාවේ පිහිටලා තියෙන එලිමහන් සත්වෝද්‍යානයක් කියලාමයි සැලකෙන්නේ. ඇත්තට මම හිතන් හිටියේ මෙතනින් අලි එහෙම ගෙනියද්දි වීඩියෝ එකක් කරගන්න. අනේ ඉතින් අලියෙක් නම් අපිට මේ වීඩියෝ එකෙත් දකින්න ලැබුණේ නැහැ. ඉස්සරහට අපිට ගියාම හම්බෙනවා රඹුක්කන දුම්රිය ස්ථානය. මේ අපි ළඟා වෙන්නේ රඹුක්කන දුම්රිය ස්ථානයට. දැන් වෙනකොට රඹුක්කන දුම්රිය ස්ථානයෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය දාණය සිද්ධ වෙන්නේ නැහැ. මොකද දිට්වාසුලි කොනාටෝ නිසා දුම්රිය මාර්ගයට ගොඩක් අලාභ හානිලායි තියෙන්නේ. අපි රඹුක්කන දුම්රිය ස්ථානයෙන් දකුණු අත පැත්තට හැරෙනවා. රඹුක්කන දුම්රිය ස්ථානයෙන් පස්සේ තියෙන කඩිගම දුම්රිය ස්ථානයෙන් දැන් දිට්වාසුලි කොනාටෝවෙන් පස්සේ දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කරලා තියෙන අයුරු මම මේ වීඩියෝ එකේදී ඉදිරියට ඔබට පෙන්වන්නම්. 2002 වර්ෂයේ මහනුවර ඉඳන් කොළඹ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය ගංගොඩ දෙනිය වෙලට පෙරළලා තියෙන්නේ මෙන්න මේ ආසන්න වංගුවේ. තිරිංග දෝෂයක්ින්ද සිදුවෙච්ච යනතුරෙන් මගින් 15 දෙනෙක් මිය ගින් තිබුණා. මේ තියෙන්නේ දිට්වාසුලි කුණාටෝ නිසා අලාභ හානියට පත් වෙලා දැන් ප්‍රතිසංස්කරණය කරලා තියෙන කඩිගම දුම්රිය ස්ථානය ආසන්න ප්‍රදේශය. මේ ස්ථානය වගේම ඉහළ කෝට්ටේ බලන ප්‍රදේශත් මේ වෙනකොට ප්‍රතිසංස්කරණය කරගෙන යනවා කියලයි අපිට දැනගන්න ලැබුණේ. මේ තියෙන්නේ කඩිගම දුම්රිය ස්ථානය ආසන්නයෙන් දැනට ප්‍රතිසංස්කරණය වෙන දුම්රිය මාර්ගය. මෙතන එහා පැත්තෙන් තමයි කඩිගම දුම්රිය ස්ථානය පිහිටලා තියෙන්නේ. ඇත්තටම ඉතා ඉක්මනින් මේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන් සුන්දර 4 අද්ද ගම් ප්‍රදේශය. තාමත් අලංකාර මනරම් පරිසරයක් මෙහිදී ඔබට දැක බලා ගන්න පුළුවන්. මේ ඔබ තුවා පිටුපසින් දකින්නේ 4 අද්ද ගම් ප්‍රදේශයේ තියෙන ඉතාමත් රමණීය පරිසර පද්ධතියක්. මේ ඔබට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ අලංකාර ග්‍රාමයේ තියෙන ඉතාමත්ම ලස්සන පරිසරය. මේ ප්‍රදේශය මධ්‍යම කඳුකරයට ටිකක් ආසන්නව පිහිට නිසා තරමක සීතල කාලගුණයක් තමයි තියෙන්නේ. ඇත්තටම ඉතාමත් අලංකාරයි. අලගල්ල කඳු සමීපයේ තමයි මේ ග්‍රාමය පිහිටලා තියෙන්නේ. මේ තියෙන්නේ මේ ග්‍රාමයේ තවත් අලංකාරවත් පරිසරයක්. මං හිතන්නේ මේ ගස් පෙළ නොතිබුණා නම් මේ ස්ථානයේ සිට අලගල්ල කඳු පන්තිය නැරඹිය හැකියි. මේ ස්ථානයේ පිහිටලා තියෙනවා ජල පිහිටලා. මේ ඔබට බලා ගන්න පුළුවන් ඒ අලංකාර ජල පිහිටල. ඉතින් මේ ග්‍රාමයේ අලංකාරය අත්විඳින ගමන්ම අදට මගේ වීඩියෝ එක මම මෙතනින් නිමා කරනවා. ඉතින් තවත් මේ වගේම ලස්සන ට්‍රැවලින් වීඩියෝ එකකින් අපි ආයෙත් හමු. ඉතින් සියලු දෙනාටම සුබ දවසක්. මගේ channel එකත් එක්ක දිගටම රැඳෙන්න කියලා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. ස්තුතියි. සුබ දවසක්.